Hello everyone, welcome to my daily vlog. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. දැන් ඔයාලා බලලම ඇති මම මේ කකුලක් දෙමෙච්චලා තියෙන වෙලේ නාන්න කොහෙද ගියේ කියලා මේක කලින් ගත්ත වීඩියෝ එකක්. ඉතින් යාළුවෝ ඔයත් අපේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා like එකකුත් දාලා එන්න අපේ වීඩියෝ එක පැත්තට. ඉතින් ඔයාලා බලන්නත් අපි කොහෙද මේ අද යන්නේ කියලා අද අපි මේ නිවාඩු දවසේ යන්නේ කොහෙට හරි නාන්න මොකද රස්නේ හොඳටම වැඩි ඔයාලා උනත් දන්නවා ඇති මේ වගේ ටයිම් එකක ඉතින් අල කොහෙ හරි නානවා කියන්නේ වෙනම ෆීලින් එකක් ඔයාලා දන්නවා ඇතිනේ ඕන එක ඉතින් අද අපි දෙන විතරක් නෙවෙයි යන්නේ අර පේන් ට්‍රේවිල් එකේ අම්මා ඉන්නවා මල්ලි ඉන්නවා නංගිලා දෙන්න ඉන්නවා ඉතින් අද අපි 6 දෙනා තමයි නාන්න යන්නේ දැන් අපි අටියන් තොරට යන්න ආගම්මනික රේල් පාර දාලා තියෙනවා මේ පාරේ යන ලේසි ඉස්සලා දැන් අපි අටියන් තොර ටවුන් එකේ තමයි ඉන්නේ ඔයාලා ඉතින් අද අපි නාන්න යන්නේ ඔරලෝසුවල කියලා තැනකට. ඉතින් යන්න ඕනේ අටියන්ත වටින් බුලත් කොපිටි පාරට දාලා. ඉතින් අපි අටියන්ත ටවුන් එකේ තමයි ඉන්නේ. දැන් බුලත් කොපිටි පාරට හැරෙව්වා. තනින් වමට අපි දැන් බුලත් කොපිටි පාරට හරවලා බුලත් කොපිටි පාරේ යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. සීපෝත් යන කිලෝමීටර් 20ක් තියෙනවා 50 කිලෝමීටර් 5ක් තියෙනවා. දැන් අපි සීපෝත් පාරේ නෙවෙයි කොහෙද 50 නෑ කොහෙද? බුලත් කොපිටි පාරෙන් හරවලා මේ යන ගමන් තමයි මෙතනද ඉතින් පනාපිටිය පාරට හරවලා ගොඩක් දුර ඉන්න ඕනේ නෑ විතර 100ක් විතර වගේ එනකොට මේ තැන හම්බ වෙනවා පාරයින්මයි තියෙන පාරට පේනවා ඉතින් මෙතන තමයි තැන ටිකක් සෙනග ඉන්නවා මොකද අද ඉරිදා දවසක් නිසා මේ බලන්න පෙන්නන්න වීඩියෝ Hi. අපි නාන ගමන් ඉන්නේ. ඔයාලත් ඉන්න නාන්න. තමයි hi guys. ඔයාලත් ඉන්න නාන්න අපි නාන ගමන් ඉන්නේ. හරිම කැපයි එතන. වතුරෙන් කොට එකක් ගන්න ඕනේ. මට නම් පේන්නේ නැහැ මොනවද. යකට දානවා බලන්න එක පාරක්. ඈ. ආතල් දෙන්න එපා. Hi නැත්නම් YouTube එකට දාන්න. YouTube එකට දාන්න. කට්ටිය උස්සන්න කිසෝ. Hi ළමයි. ඒ උත්සාහ කරනවා. ආයම අපි නාන්න යන්නේ. ඇත්තටම මාර සනීපයි වතුර ටික නම් ඉතින් උතන අපි ඉන්න හරිය චුට්ටක් එහාට ඒ හරිය කොළ පාටයි කවුරුත් අපිට එහාට ගියේ නැහැ මොකද අපි ලොකුවට දාන්න තැනක් නෙවෙයි නිසා ඊට පස්සේ මොකක් හරි කරදරයක් වුණොත් එහෙම ඊට වැඩි දෙයක් නිසා කොහොමද නොදන්න තැන් වල නාන්න ගියාම පරිස්සමට නාලා කරලා ඉන්න ඕනි ඒ වගේම මෙතන ඔය අපි ඉන්න හරිය තා චුට්ටක් එහාට වගේ ගියාම අර කොළ පාට හරියට නෙවෙයි මැද හරිය වගේ අපේ ඔළුවට උඩින් වතුර තියෙනවා ඉතින් එච්චර පායන කාලෙකත් ඒ ගානට වතුර තියෙනවා කියන්නේ එතන ගොඩක් ගැඹුරු ඇති අනිවාර්යෙන්ම වහින කාලේ නම් ඔය හරිය එච්චර දුරවත් යන්න ඕනේ නැතුව ඇති අනිවාර්යෙන්ම ඊට මෙහෙන් නා ගන්න පුළුවන් මොකද මට නම් පීනන්න බෑ මොකක් කරුණොත් එහෙම අර බගුලක් එන්නේ ना मैं हिटें मैं आ रही हिटें බලමු. මේ මෙහෙට යකෝ මේ මේ වටින් මර පිටෙන් ගන්න කියලා. ගෙදර යන්න හදන්නේ ටැන්ටඩයි
Nah, karena kan. දැන් අපි නාල ඉවරයි. දැන් අපි යන්න හදන්නේ. Jannai hadane, bada gini. ඔව් යාළුවනේ සුදු තාත්ති මං කියන දේ හරියට පණ්ඩිත වැඩ කරන්න ගිහින් පත පෙරවිලා කලිසන්ත වාගෙන දැන් මේ කලිසම් වේලගෙන ඉන්නේ. ඒක තමයි මේ ගෑනු කියන දේ අහන්න කියලා කියන්නේ. වක පණ්ඩිතයාට ඒ දන්න යන්න බෑ වගේ තමයි. කියන දේ ඇහුවනම් ඔක වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් ඔයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන දේ අනිවාර්යෙන් අහන්න පුරුදු වෙන්න. දැන් මෙයා ඉඳ ගන්න හදන්නේ ඒක ගලේ වේලෙන්න දාලා. ඉතින් මෙතෙන් ඉඳලා සීපෝත් වලට කිලෝමීටර් 20ක් තියෙනවා. හටියන්ත ටවුන් එක කිලෝමීටර් 4ක් තියෙනවා. අපි දැන් නාලඳුන් ඇඳගෙන පිටත් වෙන්න හදන්නේ. ඉතින් අපි යටියන්ත ටවුන් එකේ හොඳට කෑම ගන්න තැනක් දන්නේ නැති හින්දා කෙනකින් හොම අපිට කොහොම ලුණු මිරිස කියලා සෙඩ් එක ඉස්සරහා තියෙන කඩයක් ගැන. ඉතින් අපි දැන් එතන තමයි මේ ඉන්නේ. අපි 6 දෙනෙක් හිටපු හින්දා අපි හිතුවා කෑම අරන් ගිහින් ගෙදරදී කනවා කියලා. ඉතින් අපි ගත්තේ ෆුල් රයිස් දෙකක්. ඉතින් ඒ ටික දානකම් අපි දැන් මේ මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉන්නවා. යටියන්තට ටවුන් එකෙන් අපි දැන් ආයි මාගමන පාරේ දාලා තමයි යන්න හදන්නේ. මොකද මෙහෙන් ළඟ යන්න පුළුවන් නිසා. මේ තියෙන මීගස්තැන්න පාරක් ෆොටෝ ටිකක් ගන්න චුට්ටක් ආව මේ පාරට. මේ පාරෙන් කෙලින්ම ගියාම කිලෝමීටර් 5.6කින් මීගස්තැන්නට යන්න පුළුවන්. දැන් ෆොටෝස් ගහගෙන ගෙදර යන්න යන්නේ. දැන් අපි මේන් රෝඩ් එකට දැම්මා. රස පාට නම් තියෙනවා. Tekkam ඇස් දෙකට හොඳයි. මේ හාල නම් අප්පා බෑ පාඩුයි. දොරාලම තියෙන. බුහාදු. රවුලහනේ. කිසිදෙලි. ඉතින් ඊට පස්සේ මට හම්බුණා ලස්සන රෝස මලක්. කොහොමද ඒ සින්දු දාන්නකෝ? සින්දුවද? නටනවද සින්දු දැම්මද? කොහොමද නටන්නේ? පේනවනේ ඉතින් මේ අපේ රෝස මලගේ කෝලන් ටික බීම දෙනවා වැඩි කියනවා ගන්නවා කේක කෝලන් ඉතින්. යන්න හදන්නේ. bye. ඉතින් දැන් මේ අපි ඉන්නේ අපේ ගෙවල් පාරේ ආයේ අපේ ගෙදරට යන ගමන්. බයි. හා. බයි වර්ෂමි යන්න. වයිසරේ දාන්න යන්න. ඉතින් guys මම ගෙදර ආවා. ඉතින් මේ වගේ වීඩියෝ තව බලන්න. ඊගොම YouTube channel එකත් එක්ක රැඳෙන්න කියලා ආදරෙන් ඉන්නවා. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. bye bye.